තෙරුවන් සරණයි චන්ද්‍ර මහත්තයා මේ අර ප්‍රියානි මහත්මිය ඒ සතර බ්‍රහ්ම විහරණ විග්‍රහ කරපු එකත් එක්ක ඒක අහන්නකොට ආව ප්‍රශ්නයක් චන්ද්‍ර මහත්තයා මේ ඒ සතර බ්‍රහ්ම විහරණ ඒ කියන්නේ මෙත්තා කරුණා මුද්දා උපේක්ෂාවල ඒ කාම අවචර ලේයකකුත් තියෙනවා කියලා ගන්න පුළුවන්ද චන්දන මහත්තයා? ඊට පස්සේ රූපාවචර දැහැන් මට්ටමට මේක වැඩෙනවා නම් තමා බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් සතර බ්‍රහ්ම විහරණ වඩලා ඒ මට්ටමට හිත ගේන්න පුළුවන් කියලා ගත්තොත් හරිද චන්දන මහත්තයා? ඔව් මහත්තයා. දැන් එතන අපි කතා කරේ බ්‍රහ්ම විහරණ වුණාම ඒවා තේරම ඒ සිතුවිලි නෙක්ඛම්මයත් එක්ක දෙන්නට ඕන ඒ කියපු දේවල්. කාමයෙන් නික්මුණු අවස්ථාව වෙන්නට ඕන ඒ අවස්ථාව වෙන්න. කාමයට එක්ක යෙදෙන මෛත්‍රියක් තියෙනවනේ දැන්. දැන් ඔබතුමාගේ අම්මට ආදරේනේ. නේද? එහෙමයි. අම්මට වෛර කරනවද? නෑ. නෑ. එහෙම ඒක ඒ අවෛරී. ඔබතුමාගේ හිතේ තියෙන අවෛරී ස්වභාවය. අව්‍යාපාද ස්වභාවය. අම්මා කෙරෙහි. ඒකට කියනවා කාමාවචරයි කියලා. ඔබතුමා අම්මා දුකටපත් වෙනවට කැමති නෑනේ. නෑ. නිදුක් වෙන්න කැමතියි. අම්මා කෙරෙහි තියෙන කරුණාව. අම්මා සැපෙන් සැපයටපත් වෙනවට කැමතිනේ. එහෙම. මුදිතාව. ඒවා සියල්ලම කාමාවචර සංකල්පනා. එහෙම. මේ කාම ලෝකයට ආදී සංකල්පනානේ මහත්තයා. එතන කාම ලෝකයට ආйти කරුණාවක්, මෛත්‍රියක්, මුදිතාවක් තියෙනවා. ඒක හොඳද? ඉතා හොඳයි. මේ පංච දුෂ්චරිතය දෙන්නේ නැතිව එහෙම ඉන්න පුළුවන් නම් මහා වටිනා දෙයක්. කාමාවචරව හරි කමන්නේ මෛත්‍රී කරුණාව මුදිතාව උපදවා ගන්න පුළුවන් නම් අති උත්තරීතරයි. ඒක කාමාවචර පැත්තට ඉහා ගිහිල්ලා කාමේ නික්මුණු නෙක්ඛම්මේ තුල ඒක වඩා ගන්න පුළුවන් නම් අන්න මනුස්ස ලෝකෙන් උඩට ගිය දිව්‍ය ලෝක 6කටත් වඩා උඩින් ඉන්න බ්‍රහ්ම ලෝකේ දක්වා ඒක පැතිරෙනවා. ඒකට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. ඒ නිසා කාමාවචර ස්වභාවයේ ඒ කරුණා මෛත්‍රී මුදිතාවම තියෙනවා. ඔය බොහෝ අය ඇත්තටම කරුණාව මෛත්‍රිය වඩනවා කියලා ප්‍රායෝගිකව කරන්නේ මහත්තයා ඔය කාමාවචර මෛත්‍රිය තමයි. දැන් මෛත්‍රිය කරුණාව වඩනවා කියන එක මහත්තයා වචන පදවල නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ මොකක් හරි වචනයක් අරන් ඔහේ කියෝ ඉන්න එකනේ. එහෙම. ඒකේ කරුණාව මෛත්‍රිය නෑ මහත්තයා. එහෙම. මේ කරුණාව මෛත්‍රිය කියන එක තමන්ගේ හදපත්ලෙන් උපදින්න ඕන එකක්. සිතේ උපදින්න ඕන එකක්. ඒ කරුණා මෛත්‍රිය ඔබතුමාලා තුළ උපදිනවා ඔබතුමාලා දන්නේ නැතුණාට. කොයි අවස්ථාවේද? තමන්ගේ දැන් මව්තුමියන්ට පියවරුන්ට තමන්ගේ දරුවෝ කෙරෙහි උපදින්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව මහත්තයා. තමන්ගේ දරුවෝ කෙරෙහි ව්‍යාපාද සිතුවිලි තරහ සිතුවිලි එන්නේ නැත්නම් තමන්ගේ දරුවා හැමතිස්සෙම බලන්නේ දුකෙන් මුදවන්න නම් හැමතිස්සෙම බලන්නේ ඒකනේ. ඉගෙන ගන්න කියලා කියන්නේ ඇයි දුකෙන් මුදවන්න නම් ඒ දරුවා සැපෙන් සැපයටපත් වෙනවට කැමති නම් ඒ අම්මා තාත්තා තුල වැඩෙන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව. දරුවන්ගෙත් ඔය විදිහටම අම්මලා කෙරෙහි තියෙනවා නම් කරුණා, මෛත්‍රිය, මුදිතාව මහත්තයා. සාමාන්‍යයෙන් ඔබතුමන්ලා දන්නේ නැති වුණාට ඔය ස්වභාවය වරින් වර උපදවා ගන්නවා. සමහර වෙලාවට දරුවා වරදක් කරපුවම දඬුවම් දෙනකොට නම් කරුණාව මෛත්‍රියක් නැහැ. ඒ අවස්ථාවේ ගහන්න පුළුවන් දඬුවමක් දෙන්න පුළුවන්. එතන මෛත්‍රියක් නැහැ, කරුණාවක් නැහැ. හැබැයි අනිත් අවස්ථාවල වරින් වර ඔය ස්වභාවය තියෙනවා. ඔන්න ඔය ස්වභාවය සාමාන්‍ය ජීවිතයේ ඕන කෙනෙක් තුළ තියෙනවා මහත්තයා. හැබැයි ওই ස්වභාවයට බුදු පියාණන් වහන්සේ කියන්නේ ආර්ය ස්වභාවයක් කියලා. ওই ස්වභාවයට කියන්නේ මොකද්ද? ওই විදිහට කරුණා මෛත්‍රී වඩන එකට ලෞකිකයි සාස්ත්‍රය පුණ්‍ය බල. නෑ නිගණ්ඨ උපෝසතය කියලා කියනවා. එහෙමයි.
එනිසා ඒ කාමාවචර ස්වභාවය එහෙම ස්වභාවයක් තමයි දැන් සාමාන්‍ය ජනතාව ඔන්න ඔය කාමාවචර ස්වභාවයෙන් තමයි ඉන්නේ හැම විටම මහත්තයා. මේ අපි හතර බ්‍රහ්ම විහරණ ගැන කතා කරාට අපි කතා කරනවා තමයි වචන පද වශයෙන්. හැබැයි මට නම් තාම කවුරුත් හම්බ වෙලා නැහැ සතර බ්‍රහ්ම විහරණ උපදවා ගත්ත කෙනෙක්. මේ ජීවිතේ මට තාම හම්බ වෙලා නැහැ. එහෙමයි චන්දන මහත්තයා. ඒක තමයි ප්‍රශ්නේ ආවේ චන්දන මහත්තයා. දැන් ඔය කාමාවචර මට්ටමේක නම් අපිට හැම නිතරම ඔය ඔබතුමා අර මහේෂ් මහත්තයාට දීපු උත්තරේ ඔය සම්මා දිට්ඨිය සහිත ඔය පෘථග්ජන ස්වභාවයේ ඒ සිල්වත් පෘථග්ජන යෝන්ගේ ඒ ස්වභාවයනේ තියෙන්නේ. එතකොට ඒ ස්වභාවය තියෙනවා. එතකොට එතනින් එහා ලෙවල් එක අර ඔබතුමා මං හිතන්නේ අදහස් කරන හැත්තේ අනිවාර්යෙන් මෛත්‍රිය හරහා ඒ කාමාවචර මෛත්‍රියෙන් මිදලා බ්‍රහ්ම මට්ටම. අන්න එතකොට ඒ මට්ටමට එනකොට චන්දන මහත්තයා කොයි වගේ චිත්ත ස්වභාවයක්ද? එතකොටද අර මමද සියලු හැමෝම එක වගේ පේන ස්වභාවයේ සංකල්පනා වලට shift වෙන්නේ. ඔව් ඒ කියන්නේ මහත්තයා. දැන් කාමාවචරයේදී ඔයාට දරුවා විදිහට පේනවා, ඥාති දරුවා විදිහට පේනවා, ඔයාගේ අම්මා එක විදිහට පේනවා, අනිත් එක්කෙනාගේ අම්මා තව විදිහට පේනවා. එහෙමයි. හතර බ්‍රහ්ම විහරණ වඩනකොට මහත්තයා ඔබතුමාට අම්මෙක්, තාත්තෙක්, දරුවෙක්, මල්ලෙක් කවුරුවත් නැතු යනවා. ඥාති සම්බන්ධකම් නැති වෙනවා. සියල්ල මේක හා සමාන වෙනවා. එහෙමයි චන්දන මහත්තයා. ඒතර කාටවත් විශේෂත්වයක් නැහැ. තමන්ගේ දරුවද අනුන්ගේ දරුවද කියලා විශේෂත්වයක් නැහැ. එහෙමයි චන්දන මහත්තයා. ඒකත් පැහැදිලි. එතකොට මේ ඒක ලෞකික මට්ටම. ඊට පස්සේ ඔතනින්